අද මගේ vlog එක සුන්දර ඇතුගල පුරේ ඉඳන් යන්න මාත් එක්ක ඇතුගල විහාරය වඳින්න. යන් එනම් මාත් එක්ක. හෝ ට්‍රිප් එක යන්න කලින් ඉතින් මගේ ගමන් සගයව සූදානම් කරගන්න එපයි. මගේ ගමන් සගයා තමයි මේ ඉන්නේ. ඔන්න අපේ සුන්දර ඇතුගල පුරේට ආවා. මේ ඉතින් ටික්ටොක් කරන අපේ නංගිලා මල්ලිලා හැමෝගෙම පාරාදීසියනේ මේ තමයි කුරුණෑගල වැවරවුම. ඊට කලින් ඇතුගල පුරේ ගිහිලා තියෙන අය වීඩියෝ එකට ලයික් එකක් දාලා ඉන්නකෝ. පල්ලෙන් කමෙන්ට් එකකුත් දාන්නකෝ මොන වගේ අත්දැකීමක්ද ලැබුවේ කියලා. ඒ වගේම සුන්දර ඓතිහාසික දේවල් වලින් පිරුණු මේ නගරය වැස්ස කාලෙට මාර ලස්සනක් තියෙන්නේ. මම ඉතින් මේ යන්නේ සුන්දර ඇතුගල විහාරය වන්දනා කරන්න. ඉතින් පයින් ඔයාලා යනවා නම් එහා පැත්තෙන් කන්දේ නගින්නත් පුළුවන්. ඒ කියන්නේ ගල දිගේ ගිහිල්ලා යන්නත් පුළුවන්. මම යන්නේ ඉතින් කෙලින්ම පාර පැත්තේ. ඒ කියන්නේ බයිසිකලේ යන හින්දා මේ පැත්තෙන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පයින් යනාට අන්න අර පේන විදිහට ගල උඩින් නැගලා යන්නත් පුළුවන්. ගල උඩට මුලින්ම ආවම අපිට හම්බෙන්නේ සක්මන් බුද්ධ ප්‍රතිමාව වගේම ධාතු මන්දිරයේ තියෙන කොටස. ඉතින් මේ කොටසත් වන්දනා කරා මම. මේ විදිහට අලුතෙන්ම හදපු සිංහගිරියක් ඇතුලෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ සුන්දරත්වයේ විඳගෙන යන්න වෙන තැනක් කොහෙද නේද? උඩට යනකොට මාර සනීපයක් තියෙන. ඉතින් හුළඟත් එක්ක අවුව කොච්චර තිබ්බත් දැනෙන්නේ නෑ මේ සීතල සනීපයත් එක්ක. උඩට ගියාම නම් මෙන්න මේ විදිහට ඈත සුන්දරත්වය අපිට බලා ගන්න පුළුවන්. මේ උඩට නැග්ගාම සිරිපාද ගියා වගේම ඒ වගේම අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. මාරම ලස්සනක් සුන්දරත්වයක් තියෙන්නේ. ඒ වගේම තමයි කුරුණෑගල ටවුමට ගියාම ඔයාලා මෙන්න මේ බුදු පිළිමය නම් දැකලා නැහැ කියන්න නම් බෑ. ඔන්න ඔය බුදු පිළිමයට යන පාර තමයි ඔය මම ඔයාලට කලින් පෙන්නුවේ. මෙන්න මේ විදිහට ගල දිගේ ඇවිල්ලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාරෙන් එන්නත් පුළුවන්. එහෙම ආවහම මෙන්න මේ වගේ ලස්සන view point එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ තවමත් මේ වැඩ කටයුතු අවසන් වෙලා නැහැ. ඒ වුණාට මෙතන සෑහෙන්න පිරිසක් එනවා මේ බුද්ධ ප්‍රතිමාව වන්දනා කරන්න. මේ මෙතන ඉඳන් බලනකොට මුළු කුරුණෑගලම පේනවා. ඔන්න ඔය විදිහට තමයි මගේ ඇතුගල විහාරය ට්‍රිප් එක vlog එක අවසන් වෙන්නේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එන්න. මතකද subscribe කරලා තියාගන්න.